අද දවසේ ඊළඟ ප්ලෑන් එක මොකද්ද තෝර? ඊළඟ ප්ලෑන් එක කියන්නේ දැන් මට කියනවා මොකද්ද මේ රයිස් කුකර් එක හොදව ගත්තා මේ ඊළඟට මොකද්ද? ඉතින් රාජකාරිය. ඉතින් මෙහෙමයි. පිරිමිකෙක් ගන්න රයිස් කුකර් එකක් හොදන්න ඕනේ. කන්න විතරයි දාන්නේ. කණේගේ මොකක් හරි වැඩක් කරන්නත් එපෑනේ. ඒකත් ඇත්ත තමයිනේ. රහට කන්න ඕන නම් මේ මොකක් හරි වැඩක් කරන්න අතපය ගෙවින්නේ දෙල්ල වැඩන්නේ. රහට කන්න කියන්නේ කොහොමද කියන්නේ? කියන්නේද? රහ වෙන්න කොහොමද කියන්නේ? මොන වගේද රහ ගන්නෙ? කියන්න. පස් වලිනුයි අලු වලිනුයි ඇත්තද මේ මායා රජිනගෙන් ගත්තේ මේ දැන් ඔයා උයනකොට පොල් කිරි වෙනුවට මේ මට ආරංචියක් ආවා. ආරංචියක් කියන්නේ මම බලාගෙන ඉතින් පොල් කිරි වෙනුවට මේ පොල් ගන්න කම්මැලි කමට කිරි පිටි හැන්දි දෙකක් දාලානේ පරිප්පු වලට එහෙම. ඈ? ඔව්ද? ඉතින් ඔයාලට ඒක ප්‍රශ්නයක්ද? ඒක තමයි ඉතින් මේ උදේට හැමදාම මේ බටරි දෙන්නේ වගේ. ඈ? බඩරි දෙන්නේ ඔයාගේ වෙන මොකක් හරිවා මට හොරෙන් මොනා හරි කාලා ඉන්නද? ඔව් කනවා. අනිත් අයගේ බඩරි දෙන්නේ. පොල් ගන්න නැතුව අර කිරි පිටි කියලා දානවා. ආන් එකයි බටරි දෙන්නේ. නැද්ද? හිනල්තන්නේ නැද්ද යනවද මෙතන? එහෙන් බෑනේ ඉතින් වීඩියෝ එකක් කරද්දි කොහොමද යන්නේ? ඔයා හොරෙන් දාගෙන කිරි පිටි කන වෙන්නේ. දත් දවසේ කීවෙනි දේකද දුන්නේ? දෙවැනි එක. දෙක වෙන්න බෑනේ උදේ එකයි. ඒ දවස් සම්පෝසත් එක්ක ගෑවේ. දෙකයි. තුනයි. ආයේ බොන්නේ නැති තුනයි. උදේ කොහොම නැගිට ගමන් හැම මනුස්සයම තේ එකක් බොනවා. මම බොන්නේ නැහැ ඉතින් මම කෙලින්ම අර තමුසේ අර කිරි පිටි දාලා උගෙන මේ මාළුවයි බතුයි මන් නම් හොයන්නේ. අතේ ඇඟිලි පහම එක වගේ නැහැනේ නේද? ඇයි නැත්තේ මේ ඇඟිල්ල මහතයි මේක දිගයි. මැද ඇඟිල්ල තමයි දිගම මේ. ඉතින් ඒක තමයි ඇඟිලි පහම එක වගේ නැහැනේ. නෑනේ නේ. මම ඒ වගේ තමයි කොහෙ මෙහෙ? විල්ලෙක් ගවන්නේ. ආයෙ සෙට් වෙයිද නැහැ. සූටි මාදියා